ජනාධිපතිතුමා දෙවියෙක් වගේ තමයි. මොකද හේතුව ලොකු පඳුරු වට්ටි තියපු ලොකු නරයින්ට එක විදිහකටත් පොඩි පොඩි පඳුරු තියෙන නරයින්ට පොඩි විදිහටත් සලකපු අයවැයක් විදිහට තමයි මේක පේන්නේ. බැරි වෙලාවත් මේ 2026 ඉදිරිපත් කරපු අයවැයම වෙනත් පක්ෂයකින් වෙනත් ආණ්ඩුවකින් ඉදිරිපත් කරා නම් අද තියෙන සටන් පාට ටික හිතන්නකෝ. ඔය ලියවිල්ලම රනිල් වික්‍රමසිංහ රජය හරි රාජපක්ෂ රජය හරි කවුරු හරි බැරි වෙලාවත් අපේ විපක්ෂ නායකතුමාගේ ආණ්ඩුවක හරි ඉදිරිපත් කරා නම් අද කනක් හැල ඉන්න පුළුවන්ද මේ පාරකවත් යන්න පුළුවන්ද? ඉතින් මේක ඇත්තටම සංක මෙන්න මෙහෙම එකක් මම දැක්කේ. මම දැක්ක රත්නපුරේ മന്ത്രിවරයෙක් කියනවා මේ දෙවියෙක් වගේ කියලා දෙවියන්ට සමාන කරනවා වගේ අදහසක් ඉදිරිපත් කරා අර වතුකම් කරනගේ වැඩි කිරීම සම්බන්ධයෙන්. ඒක මම දැක්කෝ සමාජ මාධ්‍යවත් එක්ක යනවා ඒ ප්‍රකාශය. ඇත්තටම ඉතිහාසයේ පළමු වතාවට සටන් නෑ, පෙළපාලි නෑ, උද්ඝෝෂණය කරේ නෑ, කූඩල්ලු කකා බොහොම අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා. ආන්ගේ අයට ඉතිහාසයේ පළමු වතාවට රුපියල් 10000කින් වැටුප්පටි ගන්නවා. රුපියල් 10000කින් රුපියල් 400ක් දෛනිකව 25ක් આવොත් 10000ක් ඓතිහාසිකයි. ඒ නිසා තමයි ගරු ජනාධිපති අනුර සහෝදරයට තේවත්වෙන් දැන් වැඳුම් පිදුම් කරනවා. ජනාධිපතිතුමා දෙවියෙක් වගේ තමයි. මොකද හේතුව ලොකු පඳුරු වට්ටි තියපු ලොකු නරයින්ට එක විදිහකටත් පොඩි පොඩි පඳුරු තියෙන නරයින්ට පොඩි විදිහටත් සලකපු අයවැයක් විදිහට තමයි මේක පේන්නේ. ඒක තවදුරටත් මම දැක්කා මේ වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිතුමා එහෙම කියනවා මේක හොඳ අයවැයක් කියලා. ඇත්තටම ඒක වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිට ඒ වගේ ඉහළ පෙළේ සමාගම් වලට හොඳ අයවැයක්. දැන් ජනාධිපතිතුමා කිව්වා අපිට මාස 6ක් දෙන්න ජනාධිපතිකමයි අගමැතිකමයි අපි කරලා පෙන්නන්න කියලා. ඒතර මිනිස්සු හිතුවා මාස 6කින් වගේ මේ වගේ කරනවා. ඉතින් අර ඒක නිසා තමයි මම හිතන්නේ අර රත්නපුරේ මණ්ඩලතුමා දෙවියෙක් වගේ පේන්නේ නැත්තේ. ඒ කියන්නේ මේ වගේ කරනවා